සමහර හදිසි ගමන් තියෙනවා ප්ලෑන් කරලා යන ගමන් වලට වඩා හිත පිරෙන. පටන් ගත්තේ අපි දෙන්නෙක් විතරක් වුණාට ගමන ඉවර වෙද්දි අපිට තවත් කට්ටිය එකතු වුණා. අපි මේ ගමන ගියේ සෙනසුරාදා දවසක් නිසා නගරේ සෙනගින් නම් අඩුවක් තිබුණේ නැහැ. අද මේ ගමනට වගේ චූටි යාළුවෝ දෙන්නත් එන නිසා ඒ දෙන්නට මේ දවස්වල මේ රස්නේ මගේ ඇරෙන්න ගත්ත මේ ගැජමැටික් දෙක අපේ ගමන තවත් රසවත් කරා. නාගරික පරිසරයේ පහු කරගෙන විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපි ආවේ කැවිලිවලට. මේක තමයි වේල්ස් වල තියෙන විශාලම කාසල් එක. ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ දෙවනියට විශාල කාසල් එක තමයි මේ. අක්කර 30කට ආසන්න භූමි ප්‍රමාණයක මේ කාසල් එක විහිදලා තියෙනවා. ආරක්ෂක බලකොටුවක් විදියට හඳුන්වන මේ මාලිගය දියාගලකිනුත් යට වෙලා තියෙනවා. අද අපි ආවේ කිසිම ප්ලෑන් එකක් නැතුව නිසා අද අපි මේ කාසල් එක ඇතුළට නම් ගියේ නැහැ. ඒ වෙනුවට ඒ අවට ලස්සන බලන්න අමතක කළේ නැහැ.